වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී තිබෙන බලතල අනුව බන්ධනාගාර රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා. මෙම විශේෂ රාජ්‍ය සමාව අනුව මෙවර බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙනවා. මෙහිදී කාන්තා රැඳවියන් 4 දෙනෙකුත් පිරිමි රැඳවියන් 384 දෙනෙකුටත් මෙම විශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙනවා. මෙම විශේෂ රාජ්‍ය සමාව යටතේ එළඹෙන වෙසක් පුර පසළොස්වක පෝය දින උදෑසන කාලයේදී බන්ධනාගාර ආයතන වලින් මෙම පිරිස නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 40 දෙනෙකුත්, වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් 38 දෙනෙකුත්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 36 දෙනෙකුත්, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30 දෙනෙකුත් ලෙස 388 දෙනෙකු නිදහස් වීමට නියමිතව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පෝය දිනේ නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් තියත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා තිබෙනවා. මේක ඕපන් විසිට් කියලා අපි හඳුන්වනවා. එළඹෙන මැයි මාසයේ 12 සහ 13 යන දෙදින උදෑසන 9 සිට පස්වරු 4 දක්වා කාලය තුලදී බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ අමුත්තන්ට මෙම බන්ධනාගාර සිරකරුවන් බැලීමට මෙම අවස්ථාව ප්‍රයෝජන ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම මේ දවස් දෙක තුල ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රැගෙනීමටද අපි අවස්ථාව ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම කිසිම තහනම් ද්‍රව්‍යයක් රැගෙනීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුවත් කරනවා. මේ දවස් දෙක පුරාවටම ශ්‍රී ලංකා පොලිසිය සමග එක් වෙලා විශේෂ ආරක්ෂක වැඩසටහනක් දියත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.